හැමෝටම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් ලොකු කාලයකට පස්සේ තමයි වීඩියෝ එකක් අප්ලෝඩ් කරන්නේ. ඉතින් අද වීඩියෝ එක ගෙනාවේ ක්‍රිප්ටෝ ට්‍රේඩින් වලට අලුතෙන් එන අයට සහ ක්‍රිප්ටෝ ට්‍රේඩින් දිගටම ක්‍රිප්ටෝ ට්‍රේඩින් වල ඉන්න බලාපොරොත්තු වෙන අයට වැදගත් වෙන වීඩියෝ එකක්. ඉතින් මගේ ක්‍රිප්ටෝ ලයිෆ් එකේ මගේ ක්‍රිප්ටෝ ජීවිතේ මට මුහුණ දෙන්න සිද්ධ වෙච්ච හොඳ දේවල් සහ නරක දේවල් තමයි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ. ඉතින් මේ විද්දි මං ක්‍රිප්ටෝ ෆීල්ඩ් එකෙන් ප්‍රොෆිට් කරලා තියෙන ප්‍රමාණය වගේම ලොස් වෙලා තියෙන ප්‍රමාණය වගේ දේවල් මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔයා අලුතෙන් ට්‍රේඩින් වලට ආපු කෙනෙක් සහ ට්‍රේඩින් වලින් මේ වෙද්දි ලොස් වෙලා ඉන්න කෙනෙක් නම් අනිවාර්යෙන් මේ වීඩියෝ එක බලන්න. ට්‍රේඩින් වලට අලුතෙන් එන අයට තමයි මේ වීඩියෝ එක ගොඩාක් වැදගත් වෙන්නේ. හරි වීඩියෝ එකට යන්න කලින් මම මුලින්ම පෙන්නන්නේ මගේ Binance P2P account එක. ඉතින් මේ P2P කියලා කියන්නේ අපි Binance එකට මුදල් ඩිපොසිට් කරන සහ අපි ප්‍රොෆිට් ගන්නවා withdraw ගන්න තැන. ඉතින් මෙතන ඔයගලන්ට බලා ගන්න පුළුවන් මගේ P2P account එකේ මම ට්‍රේඩ් 194ක් කරලා තියෙනවා. පහක් ඩිපොසිට් කරලා තියෙනවා. පස් වතාවක් ඩිපොසිට් කරලා තියෙනවා. withdraw අරගෙන තියෙනවා 189 වතාවක්. ඩිපොසිට් කරලා තියෙන පස් වතාවෙන් මං බයි කරලා තියෙන්නේ Bitcoin 0.05 දෙයක් විතරයි. ඒ කියන්නේ ලංකාවේ මුදලේ රුපියල් 1,56,000ක් වගේ ඩිපොසිට් කරලා තියෙනවා. හැබැයි මම විත්ඩ්‍රෝ අරගෙන තියෙනවා Bitcoin 0.0644ක්. ඒ කියන්නේ ලක්ෂ 20ක් විතර විත්ඩ්‍රෝ අරගෙන තියෙනවා. රුපියල් 1,56,000ක් විතරක් ඩිපොසිට් කළා පස් වතාවකට එකපාර නෙමෙයි රුපියල් ලක්ෂ 20ක් විත්ඩ්‍රෝ අරගෙන තියෙනවා. හරි වීඩියෝ එකට යන්න කලින් මම මුලින්ම Bitcoin chart එකේ පොඩි අප්ඩේට් එකක් දෙන්නම්. ඉතින් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේ වෙද්දි Bitcoin 85000 සීමාවට වඩා පල්ලෙහෙන් තමයි ට්‍රේඩ් වෙන්නේ. මේ වෙද්දි යන්නේ 84182. ඉතින් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේ වෙද්දි all time high එක ගිහිල්ලා තියෙනවා Bitcoin වල 1,95,500ට ගිහිල්ලා තියෙන all time high එක. ඉතින් all time high එක 1,90,000 ටච් කරලා ඊට පස්සේ දිගටම ඩවුන් වෙලා තියෙනවා මේ වෙද්දි එතකොට එහෙමම ඩවුන් වෙලා තියෙනවා 76000 ඩොලර් 76000ටම ඩවුන් වෙලා තියෙනවා Bitcoin. ඊට පස්සේ නැවතත් මේ වෙද්දි ඒක රිකවර් වෙලා මේ වෙද්දි 84000 සීමාවට ඇවිල්ලා තියෙනවා. ඉතින් one day chart එක දැම්මොත් එහෙම තාම යන්නේ down trend එක බලා ගන්න පුළුවන්. daily chart එකේ Bitcoin තාම යන්නේ down trend එක වෙන්න මේ විදිහට අපි ඇඳොත් එහෙම මෙතන ඉඳන් 1,90,000 ඉඳන් මේ වෙද්දි තාම ඩවුන් ට්‍රෙන්ඩ් එක තමයි යන්නේ. තාම මෙතන මේගොල්ලන් මේ හයි එක බ්‍රේක් කරලා නැහැ. ඉතින් ඒ හින්දා තාම මේක අප් ට්‍රෙන්ඩ් එකකට ඒ කියන්නේ මෙන්න මෙතන හයි එක කියන්නේ 92,000 හයි එක තාම බ්‍රේක් කරලා නැහැ. ඉතින් මෙන්න මේ හයි එක බ්‍රේක් කරොත් මේක නැවත අප් ට්‍රෙන්ඩ් එකකට හැරෙන්න chance එක තියෙනවා. ඉතින් ඒ කියන්නේ 92,000 සීමාව පැන්නුවොත් එහෙම මේක Bitcoin නැවතත් ලක්ෂයේ සීමාව පහු වෙන්න ඉඩ තියෙනවා. ඒ හින්දා ලෝන් ට්‍රේඩ් වලට එන්ටර් වෙන එක තාම රිස්ක් වැඩක්. ඉතින් මෙන්න මේ 92,000 සීමාව පැන්නුවොත් මෙතන තියෙන මේ හයි එක බ්‍රේක් වුණොත් අපිට ලෝන් ට්‍රේඩ් වලට ඩොලර් ලක්ෂයට වගේ ලෝන් ට්‍රේඩ් එකකට එන්ටර් වෙන්න chance එකක් තියෙනවා. ඉතින් ඔක තමයි Bitcoin daily chart එක ගැන කියන්න තියෙන්නේ. පැය 4 chart එක දැම්මොත් පැය 4 chart එක නිකන් ලාවට වගේ පොඩියට බුලිෂ් රැලි එකක් පටන් ගෙන තියෙනවා. 100 moving average එක ටච් කරලා තියෙනවා මේ වෙද්දි. ඉතින් මේකට වඩා මේ 100 moving average එකකින් උඩට ආවොත් එහෙම මේක తాවකාලිකව 95,000 සීමාව, ඒ කියන්නේ 92,000 සීමාව 92,000 හයි එක බ්‍රේක් කරන්න ඉඩ තියෙනවා. ඉතින් මේ පැය 4 chart එක සහ daily chart එක පොඩ්ඩක් මොනිටර් කරගෙන ඉන්න. අපිට එතකොට level තමයි 92,000 level එක සහ 95,000 level එක. ඒ level සම්බන්ධ පොඩ්ඩක් අවධානයෙන් ඉන්න. daily chart එකෙත් දැනට 100 moving average එක තියෙන්නේ 95,000 වගේ සීමාව. ඉතින් මෙතන 25 moving average එක break වුණොත් එහෙම 100 moving average එක touch කරන්න එන්න ඉඩ තියෙනවා. ඉතින් ওই ටික පොඩ්ඩක් target කරගෙන ඉන්න. ඉතින් දැන්ම long trade වලට enter වෙන එක මම අනුමත කරන්නේ නැහැ. ඉතින් chart එක ගැන ඔක තමයි update එක. ඉතින් අපි දැන් ගමු අපේ වීඩියෝ එකට. හරි. වීඩියෝ එකට යන්න කලින් මම ඔයගලන්ට පෙන්නන්නේ මේ මගේ Binance account එකේ P2P මගේ Binance P2P account එකේ details. මම P2P හරහා කරලා තියෙන trade ප්‍රමාණය සහ trade volume එක තමයි මම ඔයගලන්ට මුලින්ම පැහැදිලි කරන්නේ. ඉතින් Binance P2P කියලා කියන්නේ ඔයගලන් දන්නවා Binance P2P කියලා කියන්නේ ලංකාවේ අයට ක්‍රිප්ටෝ වලට සල්ලි ඉන්වෙස්ට් කරන්න පුළුවන් සහ ප්‍රොෆිට් ගත්තා විත්ඩ්‍රෝ ගන්න පුළුවන් තැන තමයි Binance P2P කියලා කියන්නේ.
ඉතින් දැන් ඔයගලන්ට මේ පේන්න තියෙන්නේ මගේ P2P account එක. Binance මගේ P2P account එක. ඉතින් මේක හරහා තමයි මං ක්‍රිප්ටෝ වලට මුදල් ඉන්වෙස්ට් කරෙත් සහ ප්‍රොෆිට් ගත්තුව විත්ඩ්‍රෝ කරෙත් මෙන්න මේක හරහා තමයි. ඉතින් මේ වෙද්දී ඔයගලන්ට බලා ගන්න පුළුවන් මං මේකේ P2P trade 194ක් කරලා තියෙනවා. ඉන්වෙස්ට් කරලා තියෙනවා 5 වතාවක්, විත්ඩ්‍රෝ අරගෙන තියෙනවා 189 වතාවක්. ඒ කියන්නේ මම මේකට ඉන්වෙස්ට් කරලා තියෙන්නේ 5 වතාවයි. හැබැයි මුදල් මගේ අතට අරගෙන තිනවා මම විත්ඩ්‍රෝ අරගෙන තිනවා 189 වතාවක්. ඉතින් වොලියම් එකක් වශයෙන් ගත්තොත් මේක බිට්කොයින් විදිහට තියෙන්නේ. මම බිට්කොයින් 0.052ක් ඉන්වෙස්ට් කරලා තියෙනවා. ඒ කියන්නේ ගාන හදලා බැලුවොත් එහෙම අපි ගාන හදලා බලමු. බිට්කොයින් 0.052ක් කියන්නේ දැන් යන බිට්කොයින් ප්‍රයිස් එකත් එක්ක අපි දැන් යන ප්‍රයිස් එක ලක්ෂ විදිහට දැම්මොත් එහෙම ඩොලර් 520ක් මං ඉන්වෙස්ට් කරලා තියෙනවා. ක්‍රිප්ටෝ වලට මම ඩොලර් 520ක් ඉන්වෙස්ට් කරලා තියෙනවා. ඒක වැඩි කරොත් 300න් රුපියල් 1,56,000ක් ඉන්වෙස්ට් කරලා තියෙනවා ක්‍රිප්ටෝ වලට. එතකොට දැන් විත්ඩ්‍රෝ ගත්ත ප්‍රමාණය බැලුවොත් එහෙම විත්ඩ්‍රෝ ගත්ත ප්‍රමාණය සෙල් කරපු ප්‍රමාණය 0.064. ඒක වැඩි කරලා බැලුවොත් එහෙම 0.064 ලක්ෂයෙන් වැඩි කරනවා. මම මේ ලක්ෂයෙන් වැඩි කරන්නේ බිට්කොයින් වල ප්‍රයිස් එකේ. මොකද අතන බිට්කොයින් වලින් තමයි තියෙන්නේ. ඩොලර් 6,400ක්. ඩොලර් 6,400ක් කියන්නේ ලංකාවේ මුදලින් බැලුවොත් එහෙම රුපියල් ලක්ෂ 19ක්. ඒ කියන්නේ රුපියල් ලක්ෂ 20කට ආසන්න ප්‍රමාණයක් විත්ඩ්‍රෝ අරගෙන තියෙනවා. මම ඩිපොසිට් කරේ ඩොලර් 520යි. මම ඒ 520 ට්‍රේඩ් කරලා ප්‍රොෆිට් අරගෙන විත්ඩ්‍රෝ අරගෙන තියෙනවා ඩොලර් 6,400ක්. ඒ කියන්නේ එතකොට තේරෙන විදිහට කිව්වොත් එහෙම රුපියල් 1,56,000ක් ඩිපොසිට් කරලා ප්‍රොෆිට් කරලා තියෙනවා රුපියල් ලක්ෂ 20කට ආසන්න ප්‍රමාණයක්. 1,56,000ක් ඩිපොසිට් කරලා ලක්ෂ 20ක් විතර විත්ඩ්‍රෝ අරගෙන තියෙනවා. ඉතින් ඕක කරේ කොහොමද? ඕක කරන්න බලපාපු කරුණු මොනවද? සහ තව කියන්න තියෙනවා මම ලොස් වෙච්ච එකක් ගැන. ඩොලර් 2,000ක් විතර ලොස් වෙච්ච එකක් ගැන කියන්න තියෙනවා. ඉතින් මෙන්න මේ දේවල් තමයි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ. මේක ඕගලන්ටත් බැරි නෑ. මේ විදිහට ඩිපොසිට් කරලා පොඩි ගානක් ඩිපොසිට් කරලා හිමීට ගේමක් ගහගෙන ලොකු ගානක් විත්ඩ්‍රෝ ගන්න එක ඕගලන්ට බැරි නෑ. මේකට ඉවසීම තියෙන්න ඕනේ. ක්‍රිප්ටෝ ට්‍රේඩින් සම්බන්ධ හොඳ දැනුමක් තියෙන්න ඕනේ. කාලය තියෙන්න ඕනේ. ඔය තණ්හාව නැති වෙන්න ඕනේ. ඒ වගේ දේවල් තියෙන්න ඕනේ. මම මේ විදිහට ප්‍රොෆිට් ගත්තට මේ වෙද්දි ඔයගොල්ලන් දන්නවා මේ දවස්වල ක්‍රෑෂ් එකක් යනවා බිට්කොයින් ක්‍රෑෂ් එකක්. ඔයගොල්ලන් දන්නවා බිට්කොයින් 1,10,000 ඉඳන් මේ වෙද්දි දැන් 89,000ටම ඩවුන් 70,000ට කිට්ටු වෙන්නම ඩවුන් වුණා. ඒ කියන්නේ ඩොලර් 30,000ක විතර ක්‍රෑෂ් එකක් ගියා. බිට්කොයින් එහෙම ඩවුන් වෙද්දි එතේරියම් ඇතුළු අනිත් ඕල්ට් කොයින් විශාල වශයෙන් ඩම්ප් වුණා. එතකොට ඒ ඩම්ප් එකකින් හින්දා මම ලොස් වෙලා තියෙනවා ඩොලර් 2,000ක් විතර. ඒ ඩම්ප් එකකින් හින්දා. ඒ කියන්නේ මගේ සම්පූර්ණ වොලට් වල තිබ්බ සල්ලි වලින් ඩොලර් 2,000ක් විතර ඒ ක්‍රෑෂ් එකකින් හින්දා මම ලොස් වුණා. ඉතින් අන්න ඒ වගේ කොච්චර ඔයා මේ ක්‍රිප්ටෝ ෆීල්ඩ් එකේ වැඩෙක් වුණත් ඔයා ලොස් වෙන chance එකක් තියෙනවා. දැන් මම මෙච්චර earn කරත් මම මෙච්චර withdraw අරගෙන තිබ්බත් මම අර ඉන්වෙස්ට් කරලා තිබ්බ මුදලෙන් ඩොලර් 2,000ක් මේ වෙද්දී ලොස් වෙලා තියෙනවා. ඉතින් ඇත්තටම බැලුවොත් ඒක ලොස් එකක් නොවෙන්න පුළුවන්. මොකද ඒක ක්‍රෑෂ් එක හින්දා මගේ පෝර්ට්ෆෝලියෝ එක ඩවුන් වුණාට සමහර විට තව මාසෙකින් දෙකකින් නැවත ක්‍රිප්ටෝ මාකට් එක අප් වෙලා මේක මගේ ලොස් වෙච්ච 2,000 නැවත රිකවර් වෙන්න පුළුවන්. ඉතින් ඔය වගේ දේවල් වෙන්න පුළුවන් ක්‍රිප්ටෝ ෆීල්ඩ් එකේදී. ඉතින් ඒ හින්දා මගේ ඉන්වෙස්ට් කරපු ගාන හැමම තියාගෙන ඉන්නවා නැවත ක්‍රිප්ටෝ මාකට් එක අප් වෙනකම්. මම කොහොමත් ඒක ලොන්ග් ටර්ම් ඉන්වෙස්ට් කරපු හින්දා ඒක හැමම තියාගෙන ඉන්නවා. ඉතින් මේකෙන් ඕගලන්ට කියන්න තියෙන්නේ ඕගලන් earn කරන මුදල් වලින් කොටසක් අනිවාර්යෙන් withdraw ගන්න. දැන් මට එතන ඩොලර් 2,000 ලොස් වුණාට කිසිම ප්‍රශ්නයක් නැහැ. මම මොකද මෙතන ඕවර් ටයිම් ප්‍රොෆිට් එකක් withdraw කරලා තියෙනවා. ඩොලර් 6,000 ගානක්ම මම withdraw අරගෙන තියෙනවා. හැබැයි මම ලොස් වෙන්නේ ඩොලර් 2,000 ගානක් විතර. ඉතින් ඒ හින්දා ඕවර් ටයිම් මම ප්‍රොෆිට් එකක් අරගෙන තියෙන හින්දා මෙතනදී එහෙම ලොකු ප්‍රශ්නයක් මට ආවේ නැහැ. හැබැයි අලුතෙන් එන අය ගොඩක් කරන වැරද්දක් තමයි මේ ක්‍රිප්ටෝ ෆීල්ඩ් එකට අලුතෙන් එන අය කරන ලොකුම වැරද්ද තමයි ප්‍රොෆිට් එකක් ගත්තත් ඒගොල්ලන්
ඒක විත්ඩ්‍රෝ ගන්න බලන්නේ නැහැ. අනිවාර්යෙන් ඔයගොල්ලන් ප්‍රොෆිට් එකක් ගත්තොත් ට්‍රේඩ් එකකින් ඒ ප්‍රොෆිට් එකෙන් කොටසක් අනිවාර්යෙන් විත්ඩ්‍රෝ ගන්න. කොටසක් විත්ඩ්‍රෝ අරගෙන කොටසක් ඔයා ලොන්ග් ටර්ම් ඉන්වෙස්ට් කරන්න. දැන් හිතන්නකෝ ඔයා ට්‍රේඩ් එකක් දාලා ඩොලර් 10ක් විතර ප්‍රොෆිට් කරනවා. ඩොලර් 100ක් ප්‍රොෆිට් කරනවා කියමුකෝ. ඔයා ඒ ඩොලර් 100න් අඩුම ගානේ ඩොලර් 50ක්වත් විත්ඩ්‍රෝ ගන්න. ඩොලර් 10ක් ඊළඟට ට්‍රේඩ් කරන්න තියාගෙන ඉන්න. ඩොලර් 40ක් හෝ 30ක් ඔයා ලොන්ග් ටර්ම් ඉන්වෙස්ට් කරන්න. වෙනත් ඕල්ඩ් කොයින් එක හෝ බිට්කොයින් වල ඩොලර් 30ක් ඉන්වෙස්ට් කරන්න. ওই විදිහට ටික ටික ඉන්වෙස්ට් කරන්න. ගන්න ප්‍රොෆිට් එකෙන් කොටසක් ඉන්වෙස්ට් කරන්න. කොටසක් විත්ඩ්‍රෝ ගන්න. කොටසක් නැවත ට්‍රේඩ් කරන්න කොටසක් දාන්න. ඒ විදිහට ඔයා ගන්න ප්‍රොෆිට් එක කොටස් 3කට හෝ 4කට ඒ විදිහට බෙදාගෙන ඔයාගේ ෆන්ඩ් එක මැනේජ් කරන්න. අලුතෙන් මේ ක්‍රිප්ටෝ ෆීල්ඩ් එකට එන අයට ගොඩක්ම වැදගත් වෙන දේ තමයි මේ ෆන්ඩ් මැනේජ්මන්ට් එක. ඔයාගේ එහෙම නැත්නම් මනි මැනේජ්මන්ට්. ඔයාගේ මුදල් ටික ඔයාගේ තියෙන ෆන්ඩ් එක කළමනාකරණය කරගන්න ඕනේ. ඒක තමයි පළවෙනි කාරණය. ඔයා ගන්න ප්‍රොෆිට් එක හෝ ඔයා ඉන්වෙස්ට් කරන්න බලාපොරොත්තු වෙන වගේ සම්පූර්ණ මුදල මැනේජ් කරගන්න ඕනේ. දෙවෙනි කාරණේ තමයි වැදගත්ම කාරණේ තමයි ඔයා ට්‍රේඩ් කරන්න දාන සල්ලි වලින් දැන් මේ ක්‍රිප්ටෝ ෆීල්ඩ් එකට දාන ෆන්ඩ් එකකින් සම්පූර්ණ මුදලින්ම ට්‍රේඩ් කරන්න යන්න එපා. ඒ කියන්නේ ඔයා ක්‍රිප්ටෝ ෆීල්ඩ් එකට ඩොලර් 100ක් දානවා නම් ඩොලර් 100ෙම ට්‍රේඩ් කරන්න යන්න එපා. ඩොලර් 100ෙන් 150ක් විතර ට්‍රේඩින් වලට ගන්න. ඉතුරු 150 ඉන්වෙස්ට්මන්ට් වලට දාන්න. ඒ කියන්නේ ඕල්ඩ් කොයින් එක හෝ බිට්කොයින් වල ඉන්වෙස්ට් කරන්න. ඔයා මම දෙවෙනි කාරණේ විදිහට කිව්වේ ඔයා දාන ෆන්ඩ් එකකින් ඔයා දාන සල්ලි වලින් කොටසක් ඉන්වෙස්ට් කරන්න, කොටසක් ට්‍රේඩින් වලට ගන්න. සම්පූර්ණම කොටස ට්‍රේඩින් වලට දාන්න එපා. මොකද මුලදී ට්‍රේඩ් වලට අනිවාර්යෙන් මුලදී ට්‍රේඩින් වලින් ලොස් වෙනවා. ඒ හින්දා ඔයා කොටසක් අනිවාර්යෙන් ඉන්වෙස්ට්මන්ට් වලට වෙන් කරන්න. 150ක් ඔයා බිට්කොයින් වල හෝ වෙනත් ඕල්ඩ් කොයින් එකක ඉන්වෙස්ට් කරන්න ටික ටික. ඉතින් ඒක දිගටම කරන්න. දැන් ඔයාට අර ට්‍රේඩින් කරලා එන ප්‍රොෆිට් එකෙන් කොටසකුත් අර විදිහට ඉන්වෙස්ට්මන්ට් ට්‍රේඩ් ඕල්ඩ් කොයින් ඉන්වෙස්ට් එකකට දාන්න. ඉතින් ඒක තමයි දෙවෙනි කාරණේ. මම කියන්නේ මං ක්‍රිප්ටෝ ෆීල්ඩ් එකේදී දියුණු වුණ විදිහ. ඊට පස්සේ තුන්වෙනි කාරණේ තමයි ඔයා මේකට ක්‍රිප්ටෝ වලට ඉන්වෙස්ට් කරද්දි ක්‍රිප්ටෝ වලට මුදල් දාද්දි ඔයාගේ ආදායම ඔයාගේ ප්‍රධාන ආදායම් මාර්ගයේම මේකට සල්ලි දාන්න එපා. මේ ක්‍රිප්ටෝ ෆීල්ඩ් එකේ ඉන්න අය දන්නවා එයාඩ්‍රොප් ඊට පස්සේ ඔය එක එක සයිට් වල වැඩ කරලා ඊට පස්සේ ෆ්‍රීලාන්සින් ඔන්න වගේ දේවල් වලින් මේ ක්‍රිප්ටෝ වලට සල්ලි හොයන්න පුළුවන්. ඉතින් අන්න ඒ වගේ වැඩක් කළා ඒ කියන්නේ අමතර ආදායමකින් part time job එකකින් මේකට මුදල් ඉන්වෙස්ට් කරන්න. මොකද සමාජයේ ප්‍රධාන ආදායම් මාර්ගයෙන් මේකට මුදල් දානවා කියන්නේ ඒක සම්පූර්ණ රිස්ක් වැඩක්. සම්පූර්ණ අවදානම් වැඩක්. ඉතින් ඒ හින්දා ඒ වගේ වැඩක් කරගන්න එපා. part time මොකක් හරි part time online job එකක් හරි මොකක් හරි job එකක් කරලා ඒකෙන් කොටසක් විතරක් මේකේ ඉන්වෙස්ට් කරන්න. ඊළඟට කියන්න තියෙන වැදගත්ම කාරණේ වෙන්නේ ඕවර් ප්‍රොෆිට් යන්න බලාපොරොත්තු වෙන්න එපා. මේක තමයි ගොඩාක්ම වැරදි දේ. ක්‍රිප්ටෝ වලින් සාර්ථක වෙන අයත් වරද්ද ගන්න තැන තමයි මෙතන. අනිවාර්යෙන්ම ට්‍රේඩ් එකක් රන් කරනවා නම් ඒ ට්‍රේඩ් එකට ටාගට් එකක් තියාගන්න. මම මේ ගානින් ට්‍රේඩ් එක ප්‍රොෆිට් උනත් මම මේ 100% එකෙන් ට්‍රේඩ් එක ප්‍රොෆිට් උනත් ලොස් උනත් අනිවාර්යෙන්ම මේක ක්ලෝස් කරනවා. ඊට වැඩිය තියාගන්නේ නැහැ. අන්න වගේ ටාගට් එකක් තියාගන්න. ගොඩාක් අය කරන වැරද්දක් තමයි ප්‍රොෆිට් එකක් යනවා නම් ඒ ප්‍රොෆිට් එක 100%ක් ගියොත් එහෙම 100% මදි. මට තව ගන්න පුළුවන් කියලා ට්‍රේඩ් එක තියාගෙන ඉන්නවා. හැබැයි අන්තිමේදී දන්නේ නැතුව අර ආපු ප්‍රොෆිට් එකත් යනවා සමහරට ලොස් වෙලා account එක ලික්විඩේට් වෙලා පවා යන්න පුළුවන්. ඉතින් ඔක ක්‍රිප්ටෝ වල හොඳ එක්ස්පර්ට්ලා පවා වරද්ද ගන්න තැනක් තමයි ඕක. ඉතින් ඒ හින්දා අර ටාගට් එකක් තියාගෙන ට්‍රේඩ් කරන්න. මම 150ක් ප්‍රොෆිට් වෙච්ච ගමන් මේ ට්‍රේඩ් එක ක්ලෝස් කරලා මම ප්‍රොෆිට් එක ගන්නවා. මම 150ක් මේක 150ක් ලොස් පැත්තට ගියපු ගමන් මේ ට්‍රේඩ් එක ක්ලෝස් කරලා දානවා ප්‍රොෆිට් ලොස් එකක් එක්ක. අර එහෙම ටාගට් එකක් තියාගත්තට පස්සේ ඔයා අර ලොස් වෙන්න තියෙන ඕවර් ටයිම් ප්‍රොෆිට් යන තියෙන chance එක වැඩි. අනිවාර්යෙන් ටාගට් එකක් තියාගන්න. අර ටාගට් රේෂියෝ එක ඔයගොල්ලන් දන්නවා ඇති ටාගට් රේෂියෝ එක ගැන. ඉතින් ඒ ටාගට් රේෂියෝ එකෙන් ඔයාගේ ටාගට් එක හදාගන්න 100%ක් වුණාම ප්‍රොෆිට් එක ගන්න. 150ක් වුණාම ලොස් එක ගන්න. ඒ වගේ ටාගට් එකක් තියාගන්න. 100% වඩා මම තියාගෙන ඉන්නේ 100%ෙන් ප්‍රොෆිට් එක අරගෙන මම මේකෙන් අයින් වෙනවා.
150ක වගේ ලොස් එකක් යනවා නම් 150 ලොස් එකෙන් මේ ක්ලෝස් කරලා මම ලොස් එක පිටින් ලොස් එක බින්ද දාලාගෙන ට්‍රේඩ් එක ක්ලෝස් කරලා දානවා. ඔය වගේ ටාගට් එකක් තියාගෙන ට්‍රේඩ් කරන්න. ඕවර් ටයිම් ඕවර් ප්‍රොෆිට් යන්නත් ලෑස්ති වෙන්න එපා. ඕවර් ලොස් යන්නත් ලෑස්ති වෙන්න එපා. එතකොට ලොස් වෙන්න තියෙන chance එක වැඩි. ඕවර් ටයිම් ලොස් වෙන්න තියෙන chance එක වැඩි එහෙම වුණා. ඊළඟ එක තමයි ට්‍රේඩින් වලදී පැනික් වෙන්න එපා. මේක තමයි ගොඩාක්ම වැදගත් වෙන්නේ ට්‍රේඩින් වලට එන අයට. පැනික් සෙල් සහ පැනික් බයි. ඒ කියන්නේ මාකට් එකේ මොකක් හරි නිවුස් එකක් හොඳ නිවුස් එකක් යනවා නම් පැනික් බයි කරනවා. නරක බෑඩ් නිවුස් එකක් යනවා නම් පැනික් සෙල් කරනවා. ඔයා දැන් හිතන්නකෝ මොකක් හරි අපි හිතමු බිට්කොයින් වලට කියලා. බිට්කොයින් එකට බෑඩ් නිවුස් එකක් යනවා. බිට්කොයින් වල ප්‍රයිස් එක තියෙන්නේ ඩොලර් ලක්ෂෙදි. ඩොලර් ලක්ෂෙදි ඔන්න බෑඩ් නිවුස් එකක් එනවා බිට්කොයින් වලට. බිට්කොයින් ඩවුන් වෙනවා 70000කට විතර. ඔයා මොකද්ද කරන්නේ? ඔයා බයි වෙලා සෙල් කරන්න පටන් ගන්නවා. පැනික් වෙලා සෙල් කරන්න පටන් ගන්නවා. හැබැයි බිට්කොයින් කියන්නේ කොච්චර ස්ට්‍රෝං ෆන්ඩමෙන්ටල් පැත්තෙන් කොච්චර ස්ට්‍රෝං කොයින් එකක්ද බිට්කොයින් කියන්නේ. මොකද්ද වෙන්නේ? අර බෑඩ් නිවුස් එක නිකන් මාකට් එක මාකට් එක වොච් කරලා ඔන්න බිට්කොයින් නැවත 70000 ඉඳන් නැවත ලක්ෂ සීමාව පහු කරලා 1,10,000 1,20,000 සීමාවට 1,20,000 සීමාව පහු කරලා සමහරට බිට්කොයින් අප් වෙන්න පුළුවන්. එතකොට මොකක්ද උනේ? ඔයා පැනික් සෙල් වුණා. අන්තිමේදී මොකක්ද උනේ? ඔයාට ලොස් එකක් බින්ද දරා ගන්න උනා. ඊට පස්සේ පැනික් බයි. හිතන්නකො පැනික් බයි වලදී වෙන්නේ ෆන්ඩමෙන්ටල් පැත්තෙන් ස්ට්‍රෝං නැති කොයින් එකක්. අපි හිතමුකෝ X කියන කොයින් එක කියලා. අර මීම් කොයින් එකක් වගේ කිසිම වැඩකට නැති කොයින් එකක්. මේ කොයින් එකට බොරු පොසිටිව් නිවුස් එකක් එනවා. ඔයා මොකද්ද කරන්නේ? පොසිටිව් නිවුස් එකක් එනවා කොයින් එක ඩොලර් එකේදී වගේ හොඳ බොරු පොසිටිව් නිවුස් එකක් එනවා. කොයින් එක යනවා ඩොලර් එකේ ඉඳන් 10ට විතර. ඔයා මොකද්ද කරන්නේ? ඔයා පැනික් වෙනවා. තව මේක අපේ ඩොලර් 100ටයි ඩොලර් 200ටයි කියලා ඔයා මොකද්ද කරන්නේ? ඩොලර් 10දී අරක බයි කරන්න පටන් ගන්නවා. හැබැයි X කියන කොයින් එක කිසි වැඩකට නැති කොයින් එක මොකද්ද වෙන්නේ? අර බොරු පොසිටිව් නිවුස් එකත් එක්ක අප් වෙච්ච කොයින් එක ඩොලර් 10 ඉඳන් නැවත ඩොලර් 1 සමහරට ඩොලර් 0.01 ගණන් වලට උනත් ඒක ඩවුන් වෙන්න පුළුවන්. ඒ කියන්නේ 190 ගානකට වඩා ඒක ඩවුන් වෙන්න පුළුවන්. අන්තිමේදී මොකක්ද උනේ? ඔයා ඩොලර් 10 දී බයි කරපු කොයින් එක ඩොලර් 0.01 ගණන් වලදී විතරක් ඔයාට සෙල් කරන්න සිද්ධ වෙනවා. මොකද ඒක පොසිටිව් නිවුස් එකක් ආවට ඒක බොරු නිවුස් එකක්. අර X කියන කොයින් එක එච්චර ෆන්ඩමෙන්ටල් පැත්තෙන් ස්ට්‍රෝං කොයින් එකක් නෙමෙයි. ඉතින් ඒ වගේ පැනික් බයි සහ පැනික් සෙල් වලින් ඔයා ලොස් වෙන්න පුළුවන්. ඒ පැනික් බයි සහ පැනික් සෙල් වලින් ලොස් වෙන එක වළක්ව ගන්න තියෙන හොඳම ක්‍රමය තමයි මොකක් හරි නිවුස් එකක් ආවට පස්සේ නිවුස් එක සම්බන්ධව හොඳට හොයලා බලන්න. සාමාන්‍යයෙන් ෆන්ඩමෙන්ටල් පැත්තෙන් හොඳ ස්ට්‍රෝං කොයින් එකකට නෙගටිව් නිවුස් එකක් ආවොත් ඒක හොඳට හොයලා බලන්න. ඊට පස්සේ ෆන්ඩමෙන්ටල් පැත්තෙන් කිසිම වැඩකට නැති මීම් කොයින් එකක් වගේ එකක් හොඳ පොසිටිව් නිවුස් එකක් આવොත් එimhe ඒකත් හොඳට හොයලා බලන්න. ඒ වගේ මේක ගොඩාක් අප් වුණාට පස්සේ ඒක බයි කරන්න යන්න එපා. ඔයාගාව තියෙන ශේෂතම දාලා ඒක බයි කරන්න යන්න එපා. අනිවාර්යෙන් ලොස් වෙන්න තියෙන chance එක තියෙන එක කොච්චර ෆන්ඩමෙන්ටල් ස්ට්‍රෝං කොයින් එකක් වුණා. ඉතින් ඒ විදිහට පැනික් බයි සහ පැනික් සෙල් වලින් ඈත් වෙලා ට්‍රේඩින් වලින් සාර්ථක වෙන්න බලන්න. ඉතින් මම දැන් කරුණු කිහිපයක්ම කතා කරා ක්‍රිප්ටෝ ට්‍රේඩින් වලින් සාර්ථක වෙන්න පුළුවන්. මගේ ක්‍රිප්ටෝ ජීවිතයේ වුණ වාසි මගේ ක්‍රිප්ටෝ ජීවිතයේ සිද්ධ වුණු හොඳ දේවල් සහ නරක දේවල් මම ඔයගලන්ට මුලින්ම කිව්වා. ඒවයි මම ඉගෙන ගත්ත දේවල් ඊට පස්සේ කිව්ව කරුණු වශයෙන්. ඉතින් ඔය වගේ තව ගොඩාක් කරුණු තියෙනවා මේ ක්‍රිප්ටෝ ෆීල්ඩ් එකේදී සාර්ථක වෙන්න බලන්න ඕනේ. ඉතින් මේ වීඩියෝ එක තව ගොඩාක් දික් වෙන්න පුළුවන් හැම කරුණක්ම ගැන කතා කරොත්. ඉතින් මම මෙතනින් වීඩියෝ එක නවත්තනවා. තව කරුණු කීපයක් තියෙනවා අපිට ක්‍රිප්ටෝ ෆීල්ඩ් එක ගැන කතා කරන්න. ක්‍රිප්ටෝ ෆීල්ඩ් එකෙන් සාර්ථක වෙන්නේ කොහොමද කියලා කතා කරන්න. ඉතින් ඉදිරි වීඩියෝ එකකදී මම මේ කරුණු ටිකක් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මම හිතනවා බිගිනර් කෙනෙක් නම් ක්‍රිප්ටෝ ෆීල්ඩ් එකට බිගිනර් කෙනෙක් නම් මේ කරුණු හොඳට අවබෝධ කරගෙන ක්‍රිප්ටෝ ෆීල්ඩ් එකට එයි කියලා මේ කරුණු හතර හරියට ෆලෝ කරොත් එimhe ඔයාට ක්‍රිප්ටෝ ෆීල්ඩ් එකෙන් ලොකු ගමනක් යන්න පුළුවන්. ඉතින් ඊතුරු කරුණු අපි ඊළඟ වීඩියෝ එකෙන් කතා කරමු. ওই ටික තමයි කියන්න තියෙන්නේ. ඉතින් නම් හැමෝටම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.